Hello guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවා සුපිරි game එකක්. මම අද අරන් එන්නේ කාමලා game එක. අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. කමලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් අපි වගේම එයාටත් හොඳ පවුලක් තිබිලා තියෙනවා කසාද බැන්දර පස්සේ තමයි එයාට ඔක්කොම වෙලා තියෙන්නේ ඉරණමට අනුව තමයි ඉතින් ඔක්කොම වෙලා තියෙන්නේ දැන් ඉතින් කතාව දන්නවනේ ඔයගොල්ලෝ දැන් ඉතින් මං කමලාගේ ගෙදර ඉස්සරහා තමයි ඉන්නේ දැන් ඉතින් කොහොම හරි මං කිව්වා වගේ කමලාගේ ඇඟේ ඉන්න අద్භූත ආත්මය එලවන්න ඕනේ ඒක අදිටම් කරන් තමයි මම යන්නේ උදව්වක් හැටියටවත් කරන්න නෙමෙයි දැන් මම තමයි අර පෙන්නපු රිසීවරයා. දැන් ඉතින් මම තමයි මේ රිසීවර වැඩ කරන්න දෙන්නේ මට තමයි. ඔය ගිනි ගන්න වැඩේ කරලා ඇත්තෙත් කමලා තමයි මං එන එක වළක්වන්න තමයි ඔක්කොම කරන්නේ. කවන්නේ. අපි ඕනේ සැලෙන්නේ නැහැ. අපිට ඕනේ කොහොම හරි ඒ අහිංසක ගෑනු ළමයව ඒ අවතාරයෙන් බේරගන්න. අවතාරයක් තමයි මං හිතන්නේ දකින්න නැතිනේ. එයා මිනිසුන්වත් කනවා කියලා තමයි කියන්නේ. එච්චර අවදානවත් තියාගෙන තමයි ආවේ බලමු මොකක් හරි කරමු අනිවාර්යයෙන් මේ ගෑනු ළමයා බේර ගන්න ඕනේ පොරොන්දුනා වගේ වැඩේ කරන්න ඕනේ දැන් ඉතින් අපිට ඉතින් වැඩේ ගන්න තියෙන්නේ ඔක්කොම කලින් අර ටැප් එකනේ මොකක්ද ඒ කියන්නේ නළලින්දනේ නළලින්දට ඔන්න ඕක හයි කරගන්න ඕනේ හයි කරගෙන වතුර ටිකක් දාගන්න ඕනේ ඔන්න ඉතින් එන එකත් නිමලා අපි ගේ ඇතුළට ආවා දැන් ගේ ඇතුලේ දැන් ලොක් ඔක්කොම දැන් ආයෙ එළියට යන්න බෑ ඇතුළට ආවනම් වැඩේ කරලම තමයි යන්න වෙන්නේ දැන් ඉතින් අපි වැඩේට බහිමු ඉතින් මොනවා කරන්නද දැන් ආයෙ පැල්ල යන්නත් බෑ ඉතින් කොච්චර දඟලුවත් දැන් නම් පැල්ල යන්න බෑ දැන් ඉතින් අපිට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික හොයාගන්න ඕනේ අපේ යාගේ කරන්න ඒ යාගයක් කරාට පස්සේ තමයි මේ කමලා කියන ගෑනු ළමයාගේ ඇඟේ ඉන්න යක්ෂණිය එලවන්න පුළුවන් ඒක කරන්න ඉතින් ඒකේ බඩු ටික හොයාගන්නත් ඕන. ඔන්න දැන් කමලා ඇහැරුණා. දැන් නම් වැඩේ ටිකක් බරපතලයි. දැන් ඉතින් හොඳ කල්පනාවෙන් වැඩ ටික කරන්න ඕනේ. දැන් ඉතින් අරයත් ඇහැරලා ඉන්නේ. මාට් උනොත් කෙලිය තමයි. මාට් උනොත් කෙලිය කියන්නේ ඉතින් රිසීවරයත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒකින්ද බඩු ටික හොයාගන්න ඕන. ෂේප් එකේ බඩු ටිකත් හොයාගෙන ගේමක් ගහලා කොහොම හරි ඒ ගෑනු ළමයාගේ ඇඟේ ඉන්න යක්ෂණියව අපි එලවලා දාමු. එහෙනම් අපි වැඩේට බහිමු. මේ දොර ලොක් ඒක අරින්න බෑ. ඒකට යතුරක් තියෙනවා යාළුවනේ ඒක හොයාගත්තාම අරින්න පුළුවන්. මේ කාමරේ මොනවද තියෙන්නේ? ඇඳක් තියෙනවා, මේසයක් තියෙනවා, මේක මොකුත් නැහැ. ඒ කාමරේ නම් මොකුත් ඇත්තෙම නැද්ද කොහෙද යාළුවනේ? සෙරප්පු දෙයක් තියෙනවා මේ වන්නේ යාළුවනේ ඉන්දියාවේ টয়ලට් වල හැටි. ඔහොම තමයි. එක එක රටවල් වලට එක එක විදියටනේ තියෙන්නේ. කවුරු පේන්නේ නැහැ මදයි කොලා මෙන්න ගාන්ටාරේ වැදුනා දැන් හැංගෙන්නවා දැන් ඇවිල්ලා කෙලිත් දන්නේ ඇගිල්ල හැංගිලා ඉන්න වෙනවා බලහන් කොළුවේ වැදුනා කියහන්කෝ ඒ ගාන්ටාරේ වැදුනා කියහන්කෝ දැන් ඉතින් ඒකේ ඇහිලා තියෙන ඉන්න හැංගිලා ඉන්නවා තාම ඉතින් සද්ද ඇහෙනවා ගියාද තාම ගිහිල්ලා නැහැ හෙලෝ ආම ගිහිල්ලා නැතුව එන්නේ කමන්නේ කෝකට තව ටිකක් කියලා ඉඳලා යන්න නැත්තම් කෙලියොත් බඩු බනිස් වෙනවා අන්තිමට මට තමයි ගිහිල්ලා කරගන්න වෙන්නේ මට තමයි අන්තිමට කරගන්න වෙන්නේ යාගයක් ඔන්න අපේ බෝනික්කෝ සෙට් එකක් හම්බුණා කොහොම හරි ඔය වගේ බෝනික්කෝ 8 දෙනෙක් හොයා ගන්න ඕනේ ඊට පස්සේ පූජා තැටි ඒ වගේ බඩු මුට්ටු ගොඩාක් තියෙනවා හොයාගන්න මේකත් ඉතින් ඒ ඔක්කොම කරන්න තියෙන මේ හොල්මනගෙන් බේරලා අනික මේ සමහර තැන්වල කරුවලයි සමහර තැන්වල ලයිට් නැහැ ඒකත් ප්‍රශ්නයක් එළියට යන්නත් බෑ. ඉතින් පේනවා ඇති ඔන්න ලොක් තියෙන යාළුවනේ.
කොච්චර දැඟලුවත් එළියට යන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට වැඩේ ඉවර කළාම යන්න වෙනවා. දැන් ලොකු ටෝක් දාලා මුලින්ම කරා වගේ නෙමේ දැන් බාරගත්තා නම් කරන්න වෙනවා. දැන් ඉතින් නොකර නම් එළියට යන්න වෙන්නේ නැහැ පුතේ. නොකර යන්න ක්‍රමයක් තියෙනවා හැබැයි. ඕල්මන ගිස්සාට ගිහිල්ලා මුලිච්චුනා නම් හරි. කෙලින්ම කන්න පුළුවන්. රෙදි නැති වෙන්න කන්න පුළුවන්. එයා වැඩක් නැහැ. අපිට ඕනේ අපේ බඩු මුට්ටු ටික හොයාගන්න. මේ පහනේ නම දන්නවද යාළුවනේ ඔයගොල්ලෝ? මොකද්ද දන්නේ නැහැ නේ. අමුතු ලයිට් එකක් වගේ එකක් තමයි ඒක. ඒක ඉන්දියාවේ මොකක් හරි සීන් එකක් තියෙන. ඒක ඉතින් මංවත් දන්නේ. මෙතනට තියෙන ඔය මූණක් වගේ එකක් තියෙනවනේ ඇඳලා. ඒක අපිට හම් වෙනවා. ඒක එතනින් ගෙනත් තියන්න තමයි තියෙන්නේ. මේකත් ඔය අලි 4 දෙනාටත් අපි රටාවකට හදන්න තියෙනවා. ඒ රටාව බලාගත්තා නම් හරි. මං හිතන්නේ කමලා මාව දැක්කා. දැන් හැංගෙන්න වෙනවා. මං හිතන්නේ මාව දැක්කා. අර වංගුවේදී ඕගොල්ලෝ දකින්න ඇති කළු පාට රේනවා. මං හිතන්නේ ආවා. නෑ නේ. දැන් ආවනේ දැන් මෙතන හිටියනේ බං. කවන්නේ ඒක වැඩක් නෑ. ඒක කොයි ගියත් අපිට මොකද? අපිට ඕනේ ඒකේ ඇඟේ ඉන්න හොල්ම නේලව. කවුරුත් නෑ සද්ද බද්ද ටික ගන්න ඇහෙනවා. ඔන්නේ අතුරක් කම්මුණෝ යාළුවනේ. මේ කාමරේ මොනවද? මුකුත් නෑ. මේ නේ කුස්සියක් වගේ ගන්නේ. කුස්සියක් නෙමෙයි. කාමරයක්. මුකුත් නෑ. මුකුත්ම නෑ. මෙන්න එළිය වහිනවත් එක්ක මෙන්න මෙතන ලිදකුත් තියෙනවා. අඩු මේක ලස්සනට මේ ගේම් එක මොනවත් නැතත් ඉන්දියානු විදියට හදලා තිනවව. බලන්නකො හොඳට. ඉන්දියාවේ සාමාන්‍යයෙන් ගෙවල් තියෙන්නේ ඔහොමනේ. මේ මොකද්ද මේ? ඒක වැඩක් නැහැ. වැඩක් නැති දේවල් ටිකක් තියෙන ඉඳ කියවල වැඩක් නැති ඉඳ මම ඔයගොල්ලෝ කියන්නේ. ඔයගොල්ලෝ ඕන නම් දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරලා දැනගන්න. ඒක හැබැයි තේරුමක් නැති දෙයක් තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. අර මේ මට කතා කරා වගේ අර මට පණිවිඩයක් හම්බුණා මතකද? අන්න ඒ වගේ පෝස්ටර් තමයි එතන තියෙන්නේ. ඔන්න අපේ දෙවෙනි බෝනික්කා මෙයාත් හම්බුණා. යකෝ පිහියක් තියෙනවා මේකේ. එළිය හොඳට වහිනවා යාළුවනේ. පේනවා ඇති. මෙන්න මෙතනට ඔය තියෙනවනේ ගල් වගේ දේවල්. අන්න ඒව උඩින් තියන්න ඕනේ. අපි හොයාගන්න බඩු ඔක්කොම ගෙනල්ලා. මේ දැන් මම යාගේ කරන ගමන් ඉන්නේ. යාගේ කරන්න අවශ්‍ය බඩු ටික තමයි මම මේ ගේ ඇතුලේ හොයන්නේ. මම බඩු ගේන්න හිටියේ ඒ උනාට යාළුවනේ බඩු ගේන්න එපා කිව්වා. ගෙදර ඔක්කොම තියනවා කියලා කිව්වා. ගෙදර අයිති එක්ක. ඒ කියන්නේ කමලාගේ මහත්තයා. දැන් ඉතින් කොහොම හරි ඔය අමාරුක ඔක්කොම තියාගෙන ඕවා හොයන්න වෙනවා. මං හිතන්නේ දැන් කමලා එනවා වගේ කමලාගේ ශබ්දකුත් ඇහෙනවා. මේ අර වගේම එකක්. ඒකත් වැඩක් නැහැ ඉතින්. හෙලෝ නෑනේ පේන්නේ අපෝ ගන්ටාරවල නම් වදින්නේ නැහැ ජීවිතේ. මෙන්න මේක තමයි යාළුවනේ පූජා කාමරේ. මේකේ තියෙනවා අපිට ඕන කරන භාණ්ඩ දෙකක්. අර සුදු පාට භාජනයක හැන්දක් ගහලා ඇති සුදු පාට දේවල් වගේක් තියෙන. ඒක ඕනේ නෑ. ඊට පස්සේ ඔය ඔතන තියෙන පූජා තැටි ඕනේ. මුලින් මොකද්ද ගන්න? මේවා දෙකම එක කාමරේ තියෙන. අපි එන සුදු එක ගම්නේ. මොකද්ද අතුරුපස නේද ඒකට කියන්නේ? අතුරුපසද නැත්නම් දෙවියන්ගේ ආහාර. දිව්‍ය දාන. නෑ ඒව නේ කියන්නේ. මොනවද දන්නේ නැහැ ඉතින් ඔයගොල්ලෝ දන්නවා නම් මේ ගැන කමෙන්ට් එකක් දාන්න යන්න. මම මේ බැලුවේ එකපාරම දෙකම ගන්න පුළුවන් දීලා ඒත් බෑ. කවන්න එකක් ගිහින් දාලෙමු. බලන්නකෝ යාළුවනේ පත කරුවලයි. මේක ඇස්සේ කොහොමද කියන්නකෝ බඩු හොයාගන්න. ග්‍රැනි ගේම් ගහලා තියෙන අපිට ඕවා මොනවද? ඉතින් අන්න අර අලිය 4 දෙනාගේ ආකෘතිය දිනනවා දෙන්නෙක්. ඒ පළවෙනි කෙනා කෙලින් දෙවෙනි කෙනා මැද තියලා. හරි ඒක මතක තියාගමු. අය කී ඉන්න ඕනේ. ඔන්න යාළුවනේ අපේ තුන්වෙනි මේකත් හම්බුණා. බෝනික්කා කියන්නේ මෙවුන්. අර රිචුවල්ස් වලට අදාළ වෙන්නේ. අන්න උන් තමයි ඔය. දැන් ඉතින් ඕක ඔතනින් තිබ්බා දිව්වම තමයි තියෙන්නේ. දැන් පාන්නනවා ළඟට ආවොත්. දිව්වා. දැන් ඉතින් කමලා යනකම් හැංගිලා ඉන්න ඕනේ. කොයි පැත්තෙන් හරි කෙලිහිත් ගන්න මේ පැත්තෙන් මං ගියාද? මේ මොකද්ද මේ කාව? අඩෝ බලන්න තාන්නේ. නෑ කලින් ආවා.
කමලා ගිහිල්ලා වගේ සද්දයක්වත් නැහැ. නෑ පස්සෙන් එනවා. ආනේ මන් දැකලා තියෙන මොකක් හරි ස්වප්නයක්ද කොහෙද? මේ අලියාකුගේ එක කෙලින් එහා පැත්තට ගෙලින්. හරි නෑ. ඒක මේ පැත්තට නේ. ඒක මෙහි අරු කෙලින්. දැන් හරි. අන්න ඔන්න ඕකත් හරි. ඕකත් ඕන එකක් යාළුවනේ මං හිතන්නේ ඔකට පූජා කුඩු මොනවා හරි දේවල් තියෙන්නේ. අම්මර්ස. මාත් එක්ක සෙල්ලම් කරනවා නේ ඉතින් මෙයා. ඔහොම බය කරන්න එපා යෝ. කවුරු පේන්නත් නැහැ. ඒතර කවුද ෆොටෝ විසි කරේ? ඒක අදාළ නැහැ. ඔය කතේ තියන යන ගමන් ෂේප් එකේ ඔය ළඟපත්ත තියෙන කාමර ටිකත් පොඩ්ඩක් සර්ච් කරගෙන යන්න. ඔන්න ඉතින් යාළුවනේ මම යතුරු හොයාගත්ත ඉන්න දැන් මට මේ කාමරේ තරින්න පුළුවන්. මේ කාමරේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන යන්න. හදුන් කූරු මේ සෙට් එක තියෙනවා. ඒක පස්සේ ගන්නම එක සැරේ දෙකක් ගෙනියන්න බෑනේ. මේ මොකක්ද? ඒක අරගමයි. මම මේ කෝකටත් ආවේ අර බෝනික්කෝ ටික ගන්න පුළුවන්. මොකක් අතේ තිබ්බත් අර බෝනික්කෝ ටික ගන්න පුළුවන්. ඒකයි මම මෙතනට ආවේ. ඒ බෝනික්කෝ ටික ගත්තා නම් මට ලේසි. ඒකයි. බෝනික්කෝ ටික පස්සේ හොය වෙන්නේ නැහැ. මේ බඩු ඔක්කොම ටික හොයාගත්තට පස්සේ. මෙන්න තවත් බෝනික්කෙක්. ඔන්න ඉතින් දැන් 4ක් සෙට් වුණා. තව 4යි හොයාගන්න ඕනේ යාළුවනේ. 4යි තව පූජා භාණ්ඩ 5ක් වගේ දිනවා. ඒ ටික හොයාගත්තාම අපිට මෙයාගේ ඇඟේ ඉන්න යක්ෂණිය එලවන්න පුළුවන්. කොහොම හරි අදිස්ථාන කරගෙන අපි අදිස්ථාන ශීලී ලෙස මේ ගේම් එක ගහමු. මම මේ එකපාරම ගහන්න try කරන්න. ඕන් තේරෙන්නේ නැති එකපාරම ගහන්න try කරන්නේ මම. මුකුත් නෑ. මොකද ඩෙස් තියනවද මන්ද මෙතන? එක්ක මට ගෙදර බඩු ටීන් ටික ලියලා දීපන්. අයිතිකාරයත් මට කරන්න කැත වැඩේනේ බලහන්. මාව නිකන් මරන්න හදනවා වගේ දෙයක් නේ. හැබැයි වැඩේ කියන්නේ ඒගොල්ලෝ මේ යාගේ නෝනා ඉන්න කමලා කියන එක්කෙනා. උන් ඒකිට යක්ෂණී වැහෙච්ච දවසේ මුන් ටික ගෙදරින් පලා ගිහින්. අන්න ඒකයි නෝන්ඩි වැඩේ කිය. මුන් බයට පලා ගිහින්. දැන් අපි උනත් ඉතින් ඉන්නේ නැහැ. ඒක නෝන්ඩි නෙමේ. ඒක පොඩ්ඩක් මොලේ පාවිච්චි කිරීමක් වගේ තමයි මන් දකින්නේ. යකෝ තමන්ගේ නෝනා කණ එක එක්ක නෝනා කනවා නම් ළඟට එලා ඉන්නේ මොන පිස්සක්ද? පිස්සු වෙලාවටම පැනලා ගිහින් තියෙන්නේ. හොඳ මොලේ පාවිච්චි කරලා දෙනවා. බා පේනවා. එක්ක ගෙදරින් යන්න කලින් මේ බඩු මුට්ටු ටික තියෙන තැන මට කියපන් හරියට. ඒක ඇත වැඩේන්නේ බලහන් කරලා දෙන්න. ඔන්න ඉතින් ඕකත් ඔතනින් කියලා පැනලා දුවන්න තමයි තියෙන්නේ. මොකද එයාට දැනෙනා වගේ මං හිතන්නේ මේක මං ගෙනාපු ගමන් ඔන්න දැන් මගේ පස්සේ මට සද්ද වගේක් ඇහෙනවා. මං හිතන්නේ එයා මගේ පස්සෙන් එනවත් දන්නේ නැහැ. පස්ස නොබල දුවන්න දින් පස්ස නොබල. මද 11 මේ කදේ කුරහන් ගලන්නේ මේ කාමරේ ඇරී නෑ නේ. ආයි කැරලා යන්. කැලෙන්ඩරයක් තියෙනවා පේන්නේ නැහැ මෙලෝදයක්. අඩෝ ක්‍රිකට් පිට්ටක් තියෙනවා. අඩෝ කමලා මැච් එකක් ගහමු දෙ. අඩෝ මැච් එකක් ගහමු බෝලයක් කොහේ. ඔන්න යාළුවනේ අපි පස්සේනී මේකත් හම්බුණා. තව 3 දෙනයි හොයාගන්න තියෙන්නේ. ගැම්මක් තමයි. එහෙනම් ඒ 3 දෙනාත් හොයාගමු අපි කොහොම හරි ගේමක් ගහලා. තාම මචං අපි තිබ්බේ අර මේ බෝතලයයි මේ දෙවියන්ගේ දාණයයි. මං හිතන්නේ දැන් කමලා එනවා ඇති. ඒකයි ඔය සද්දයක් ඇහෙන්නේ. මම මේ කමලා එනවා කියලා හොයාගන්නේ යාළුවනේ මේ ගෙජ්ජි සද්දයක් එනවනේ. අන්න ඒකෙන් තමයි හොයාගන්නේ. සමහරු කියනවා ඉතින් මේ ගේම් එක අමාරුයි එමයමයි කියලා. මට නම් එච්චර අමාරු පාටක් නැහැ. ඕගොල්ලෝ try කරලා බලන්න. ආසීතේ තාවිල පොඩි දේවල් ටිකක් හොයන්න තියෙනවා. අර අමුතු මූණ තියෙන චිත්‍රයක් තිබ්බ මතකද ඕගොල්ලෝ? අන්න ඒක එතන තියෙනවා. ඒ වුණාට ඒක අරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක අරින්න බෑ. ඒක පල්ලෙහෙන් තමයි අරින්න ඕනේ. ඒකලත් යතුරක් ඕනේ. ඔය යතුරු ඔක්කොම හොය ඉන්නවනේ මට කෙලීද කියලා සැකයක් තියෙනවා. ආකෝ ඔය පොඩි උන්ට වදින්න. මොකුත් නැහැ. මෙතන තියෙන අර ඉතින් යතුරු හොයාගත්තොත් අර බෝතලේ ගන්න පුළුවන්. ඒතර අපිට භාණ්ඩ 3ක් හරි. ඒතර භාණ්ඩ 7ක් වගේ වන්න වෙනවා. මම හිතන්නේ අතන අපිට භාණ්ඩ ලිස්ට් එක දුන්නනේ. ඔයගොල්ලෝ දකින්න ඇති. මේ ලිස්ට් එකට අනුව අපි බඩු ටික ගන්න ඕනේ. ඒකට අදාළ නැති භාණ්ඩ ගෙනල්ලා හරියන්නේ නැහැ. මේ එකපාරට මේ කියාව කියන් කමලා ගියාද? හෙලෝ කවුද ඉන්නේ? කමලා අක්කා ගියාද?
ගිහිල්ලා ගිහින් අම්බෝ ඇතියන්ත කමල් අක්කා ගියා දැන් ඉතින් ඒක කොහෙට ගියත් අපිට අදාළතාවයක් නැහැ අපිට අපේ බඩු ටික හොයාගන්න ඕනේ නැත්තම් මගේ අවුරුදු 24ක බලාපොරොත්තු කියන අවුරුදු 24ක තපස මගේ නිකන් හැල්ලුවට ලක් වෙනවා ඒක හින්දා ගිහිල්ලා ඉක්මනට හොයාගන්න ඕනේ බඩු මුට්ටු ටික ඒක හිතන් ඉන්නේ මට ගහන්න ඕම් බලහන් මං ගහන ගහිල්ලෝකිට තරු 20න්න ගහනවා මාත් මේ පොඩි සිංගිති ආතල්ලයක් ගන්නවා ඇඳයට රිංග ඒක බාට දෙන්නේ එක බාට දෙකක් නෙමෙයි එක බාටයයිද බාටයයි මේක මොනවද මේක ලැට් එක ඔකට ගින් ඇදන්න යා වොෂ්රූම් නැති යක වොෂ්රූම් කරන්න ඕනේ යම වොෂ්රූම් කර ඉන්නකොට පිටිපස්සෙන් ආයෙලා කෙලියාම හරි අන්න ඒකෙන් දැම ඒක ඇස්සේ හොටු වගේ කුත්තා මං හිතන්නේ බයටද කොහෙද එහෙම බය වෙනවද අපි අර පූජා තැටිය තරන් යන්න ඕන ෂේප් එක අවනේ පූජා තැටිය අරන් යන්න ලීසි මොන වුණත් කමලක්කට මේ කාමරේට එන්න බෑවා මං හිතන්නේ අර දෙවියන්ගේ හාස්කමන්නේ ඒකේ ඇඟේ ඉන්නේ අසුද්ධමාන බලයක් ඔන්නේ යාළුන් දැන් 6ක් හොයාගත්ත තව 2යි ඕන අදෘශ්‍යමාන බලවේගයක් නේ බං ඇඟේ ඉන්නේ ඒකින්ද තමයි උට යන්න දෙන්නේ නැත්තේ උට කියන්නේ ඒකේ ඇඟේ ඉන්නේ යක්ෂණියට යන්න දෙන්නේ නැත්තේ මදුරු කොයිල්ල මොනවා කරන්නද මං හිතන්නේ කමලයි ගෙදර ඩෙන්ගු ඇති නේ නැත්තම් මදුරු කොයිල් පත්තු කරන්නේ දැන් අපිට ඩෙන්ගු හැදෙන ඔක්කොම ඩෙන්ගුයි මැලේරියයි ඔක්කොම හැදෙනවා මූන්ට මුලිච්ච උනොත් ඒකින්ද ෂේප් එක යන්න ඕනේ පේන්න නෑ ෂේප් එක අම්මට ෂේප් කෙලවෙනවා දූපන් ඒ දැක්කා මං හිතන්නේ දැක්කා වෙලාවට කමලට දොරවල් අරින්න කියාවන්නේ නැත්තම් දොරවල් අරියන සකබුන් වෙනවම පේනවා ඇති වෙලාවට දැක්කේ මම මේ නූලෙන් දැක්කේ ඇස් ගහට වගේ මේ නිකන් කෙස් ගහක් වගේ දැක්කේ ඒ දැක්කපු හින්දා හොඳයි නැත්තම් වෙලාවට නැත්තම් මම ඉවරයි මං සෙට් පොත් තියනවා තාම මේක මොනවද මං හිතන්නේ යා ගිහිල්ලා හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මේක මොනවා හරි තිබ්බොත් නම් හොඳයි යාළුවනේ නෑ මොකුත් නෑ මෙන්න මට සලකුණක් හම්බුණා යාළුවනේ මං හිතන්නේ අපිව ආරක්ෂා කරන්න මොකද අපිව කියන්නේ මාව ආරක්ෂා කරන්න මොකද මම බමුණෙක් නේ මට ඉතින් මට කියලාම ශක්තිය ඇති මම හිතන්නේ ඒ වගේ ශක්තියක් තමයි දැන් දෙන්න මේ කෙසෙල් එල්ල වගේ එක දාලා තමයි උන්න මම දැන් වැඩි දෙන්න යන්නේ අපේ කමලක්කට මුලින්ම යා හම්බුනොත් විතරක් කරනවද හම්බුනොත් කරමුනේ නැත්තම් නිකන් අපරාධේ මේක මොකුත් නෑ ඉස්සල්ලත් ආවා ඔන්න ඉතින් මම ආතල් එකට ආපහු ඉතින් පොඩ්ඩක් බලන්න මොනවා වුණත් වැදගත් දේවල් මිස් වෙන්න පුළුවන් යාළුවනේ මිස් කරගන්න හොඳ නෑනේ කොයි වෙලාවෙ ආදිසි හරි වැදගත් දෙයක් තිබ්බොත් මිස් වුණොත් ඒ හින්දා හොඳට සෝදිසියෙන් බලන්න ඕනි කමලක්කට වැඩේ දෙන්න ඕනේ මේ කමලක්කේ කාමරේනේ ලොක් කරලා තිබ්බ මොකක් පේන්න නන්නේ ඒ ඉටිපන්ද වන්නේ ඒක වැඩක් නැහැ මම හිතන්නේ කමලක්කා මේ පැත්තේ ඇති කමලක්කා නෑ නෑ මේ අපි හිටපු තැනමද නැත්නම් එකම තැන කැරකිනා වගේ සීන් එක මට තේරෙන්නේ නෑ මේ පැත්තේ ඉන්නේ මේ පැත්තේ නේ ওই පැත්තේ ඉන්නේදී කමන්නේ කොයි පැත්තෙන් හරි කමලක්ක හම් වෙනවා නම් ඉච්චරයි මදුරු කොයිල්මයි තියෙන්නේ හැමතැනම මම හිතන්නේ මදුරු වැඩිද කොහෙද මේ කමලක්කයි ගෙදර PHI මහතුරු ආවනම් කෙල වෙනවා උදේ බ්‍රෙක්ෆාස්ට් එකත් එක්කම කාලේ යන්න පුළුවන් PHI මහත්තයෝ ආවනම් මහතුරු ඉතින් ඔන්න පූජා තඩියක් හම්බුණා ඔකත් තියාගමු දැන් අපි ඉතින් ඔය ඔක්කොම බඩු ගෙනත් තිබ්බා වගේම ඒ තියපු සැනින්ම යන්න ඕනේ නැත්තම් කමලක්කෙන් කන්න වෙනවා දැන් මං හිතන්නේ කමලක්ක එන්න ඕනේ ඒකින්ද ෂේප් එක ඔයාලට රින්ග ගමු
ෂේප් එක රිංග ගන්නවා කියලා මේ පැත්තෙන් ඇවිල්ලා ගෙලියොත් මට 7000 දානෙත් දෙන්න යාළුවනේ. එච්චර මට කියන්න දී 7000 දානයක්වත් දෙන්න ඉතුරු වෙන්නේ නැති වෙයි. මේක මාව කාලම දායි. මාව ඔයගොල්ලන්ට හොයා ගන්නත් බැරි වෙයි, අඳුර ගන්නත් බැරි වෙයි. ඒක හින්දා ඉක්මනට වැඩ ඉවර කරලා මේ ගෙදරින් යා ගන්න ඕනේ. මේ ගෙදරින් ගිහිල්ලා ඉතින් මට තව වැඩ තියෙනවා. ඒ වැඩ ඔක්කොම දාලා තමයි ආවේ. මම මේ ගෙදර ඉන්න අයගේ දුක අහලා තමයි මට ඉතින් පව් කියලා හිතුනේ. දැන් ඉතින් පව් කියලා හිතනවත් එක්කම ඔන්න දැන් අර පැත්තේ සද්දයක් ආවා. මම හිතන්නේ කමලා ඇවිල්ලාද? ආව ඇවිල්ලා කමලා එනෝ. ආවරේ මාත් එක්ක සෙල්ලම් කරන්න බරේ. සෙල්ලම් කරන්න ඉල්ල ඉස්සරහට ගියාම මං හිතන්නේ ගියාපෝ නැගිටේ ඊට වලින් යා ගන්න ඕනේ. ඔන්න එනවා මං හිතන්නේ. වෙන්න බඩගාය වැඩේ කියන්නේ මෙයා ග්‍රැනීටත් වඩා අන්තයි. වලව්ව ගේම් එක ගහලා තියෙන වලව්ව ගේම් එකේ ආච්චිලත් වඩා වෙයින් එනවා ගියහන්කෝ. ඔන්න දැන් ඉතින් අල්මාරිය ළඟ ඉන්න ඵලයන් යන්න වාඩුවේ යනවා වැඩක් බලාගෙන. දැන් එන්න එපා මං වැඩ දෙනකොට එනවා. දැන් එන්න එපා දැන් වැඩ නෑ යන්න. මං හිතන්නේ ගියා. අම්බෝ ලොකු දෙයක් ගියපෙක. කොයි පැත්තටද දන්නේ නැහැ. ගියේ ඉතින් මම යනවා බලන්න. කොයි පැත්තෙන් එයිද දන්නේ නැහැ. මං එයා බලන්න නෙමෙයි යන්නේ. මම යන්නේ බඩු ටික ගන්න. නැත්තම් මගේ ශාන්ති කර්මය කරන්නේ කොහොමද? ඒක කරන්න තු මෙයා මේ ඇඟින් හොල්මන වෙලවන්නත් බෑනේ. පව් වැඩි. ඕන් ඉතින් හදුන් කූරු ටිකක් සෙට් වුණා. දැන් ඉතින් ওই ටික අරන් ආපහු යන්න ඕනේ අතනින් තියන්න. අතනින් තියන්න කියන්නේ අපිට හොයාගන්න තියෙනවා අර පෝල් ගොම්බයක් එක්ක ගහලා තියෙන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඒක නම දන්නේ නැහැ. කොමාරි මුට්ටියකට පොල් ගෙඩියක් අනිත් පැත්ත හරවලා ගහලා. අන්න ඒක හොයාගන්න තමයි ඕනේ දැන්. ඒක හොයාගත්තා නම් ගැම්මක් තමයි. ඒක හොයාගන්න ඕනේ ඉක්මනට. බොරුවට බය වෙනවනේ කලබල වෙන්න හොඳ නැහැ. හිමින් යන්න ඕනේ. හිමින් යනකොට ඔන්න ඉතින් කමලා මගේ පස්සෙන් එනවා වගේ මං හිතන්නේ. නහි කියනවා යකෝ නහින්නේ මමනේ. ඔබ නෙමෙයි නහින්නේ. දැන් මම නහින්නේ. දැන් ඔබ අහුණු මන් තමයි නහින්නේ. ඒකින්ද සේප් එක යන්න ඕනේ. නහිනවා ඔහොම ඉදහන්ක පොඩ්ඩක්. මගේ බඩු ටික හොයාගෙන මං නහින්න. එතකම් පොඩ්ඩක් ඉන්න ඉවසා දරා සිටින්න. හදුන් කූරු සෙට් එකක් තරන් යනවා. තාම අර පොල් ගොම්බෙත් එක්ක ඒක හොයාගන්න එක තමයි මේ හොය යන්නේ. අපි මේ දුමේන පැත්තට තමයි යන්න කියන්නේ. ඔන්න හම්බුණා. අම්බෝ ලොකු දෙයක්. දුමේන පැත්තේ නෙමේ තිබ්බේ ඔන්න යාළුවෝ. මෙන්න මේකට නම් මොකද්ද කියලා කියන්නේ අර පොංගල් උත්සවයේ දවස්වල එහෙමත් තියෙනවා මේක. ඕගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. අපි ඉතින් ඕකත් ඔතනින් තියාගෙන කියලා කනලා යන්න ඕන. ඔන්න ඉතින් දැන් අපේ බඩු භාගයට භාගයක් හොයාගෙන තියෙන්නේ. මං හිතන්නේ තව පොත විතරද ගන්න හොයාගන්න තියෙන්නේ. පොත හොයාගෙන කලින් පොඩ්ඩක් මෙතන ඉන්න වෙනවා. නැත්නම් අර කවුද අපේ කමලා කියන එක්කෙනා අපිට කෙලියොත් ශාන්ති කර්මනේ මේ අපි අශාන්ති කර්ම වෙනවා. මං හිතන්නේ කමලා එනවා වගේ. කමලෝ වගේ ආවේ යන්න කමලා එළියටත් යන්න. ඉතින් ඔය ආපු විදිහටම යන්න එළියට. එහා පැත්තෙන් ගියා මං හිතන්නේ. මාළ විකාර. තා අපිට බෝනික්කෝ දෙන්නෙක් හොයාගන්න දිනවනේ මං හිතන්නේ. 8 දෙනෙක්නේ හොයන්න තියෙන්නේ. 6 දෙනෙක් හොයාගත්තා මම මතක හිටියා. මෙතන යතුරුක් තියෙන්න ඕනේ. ඔන්න ඉතින් යාළුවනේ අපේ අර බෙහෙත් බෝතලේ වගේ තියෙන කබඩ් එක ඇතුලේ තියෙන බෙහෙත් බෝතලේ වගේ ගන්න පුළුවන් අපිට. අම්මා කාංචනා එනවා. කාංචනා කියන්නේ කවුද මල්ලි? කාංචනා නෙමෙයි. කමලා. පොඩ වැරදුනා යාළුවනේ ගණන් ගන්න ඉතින්. මේ හද ගැස්ම පොඩ්ඩක් ඩූම් වුණා එකපාරට මේ එන සැරේට. මාව දැක්කේ නැත්තම් හොඳයි. නැත්තම් බඩගාන් ඇවිල්ලා මට කෙලියක් දන්නේ නැහැ. දකින්න නම් එපෝ. දැක්කේ නෑ යනවා. එයා පාඩු වෙනවා. හොඳයි. ඔන්න ඔහම තමයි ඉන්න ඕනේ. අන්න එහෙම පාඩුවේ යන්න ඕනේ. කිව්වහම යන්න ඕනේ. නෑ ගිහිල්ලා නෑ. එන ඕන්න ආපහු එනවා. යානේ නහි කිව්වේ. දැන් ඉතින් අපිට තියෙනවා රත්න භාණ්ඩ දෙකක් දිලිසෙනවා. ඒ දෙකත් ගන්න ඕනේ. ඊට කලින් මේ බෝතලේ අරන් ඉන්න ඕනේ. නැත්නම් බෝතලේ ගන්න ටයිම් එකක් නැති වුණොත්
බෝතලේ කියන්නේ මං හිතන්නේ ඒකේ තියෙන වතුර වෙන්නේ. ඉතින් වතුරද නැත්නම් අර සුද්ධ වූ ජලයේද ඒවත් දන්නේත් නැහැ ඉතින්. වෙන්නත් පුළුවන්. තාම අපිට පොත හොයාගන්න තියෙනවා යාළුවනේ. දැන් තියෙන ඔක්කොම වගේ අපි හොයාගෙන තියෙන්නේ. දැන් ඊට කලින් හැංගෙන්න එනවා හවව. නැත්නම් අපේ කමලා කියන කෙනා අපිට කෙලියොත් ඇවිල්ලා හොඳට වදිනවනේ ඉතින්. ඇට පිටින් වදිනවනේ. එහෙම වද්ද ගන්න හොන්න තියෙන්නේ නැති ඉඳ තමයි මම මේ හැංගිලා ඉන්නේ. මං හිතන්නේ දැන් යන්න නැති දැන් තමයි ගියාලුවනේ. අන්න හොඳයි. ගියප එකම හොඳයි. එන්න නම් එපා. නාවට කමක් නැහැ. මොකුත් නැහැ ඉතින්. අර බෝනික්කෝ දෙන්නේ තව හොයාගන්න දිනවනේ. ඒකනේ ප්‍රශ්නේ. දැන් අපි යන්න ඕනේ දේව මැදුවට. අර අපි ගෙනාවෙත් හැටියක්, පූජා තැටියක් ගෙනාවේ. අන්න එතනට යන්න ඕනේ දැන්. මේක තියන්න. දැන් ඉතින් කමලා මාට් වුණොත් අපිට මොකුත් කරන්න බෑ. මොකද අපි ළඟ දෙයියෝ ඉන්නවා. දෙයියෝ ඉන්නවා කියලා උඩ දාගෙන ගිහිල්ලා කෑවහම තමයි බඩු බනිස්සෙන්නේ. එතකොට 33 කෝටියක් දෙවිවරු ශී කරගන්නේ 60 පාගා දුවන්නේ කියලා තමයි කියන්නේ. පාගා නෙමෙයි 60 කකුල් දෙක උල් කරගෙන දුවන්න තමයි දැන් තියෙන්නේ. ඒක ෂේප්මන්ට් එකේ යන්න ඕනේ. දැන් එන්න බෑ. දැන් දෙයියෝ මාට්ට සලකැව්වා. පුළුවන් නම් ඇවිත් බලන්න මෙතනින්. එන්න පුළුවන් නම් එන්න. නැත්තම් නිකන් ඉන්න. මං ඉන්නේ ලොකු ආවරණයක. මං ඉන්නේ දැන් මගේ තැන. පුළුවන් නම් එන්න. කමලා අක්කා එන්න. අන්න දැක්කද? ඇයි හැරිලා යන්නේ? ඇයි එන්න. කතා කරාම එන්න. ඇයි හැරිලා යන්නේ? මං හිතන්නේ මගේ තියෙන බලයට එයා බය වෙලා ගියා. දැක්කනේ මාත් එක්ක කාටවත් හැප්පෙන්න බෑ එහෙම. ඔන්න ඉතින් අහපව වෙනවා. කමලා ඉතින් කොච්චර කරත් ඔච්චර තමයි කරන්න පුළුවන්. උතනින් එහාට එන්න බෑ. එතකන් අපි ආරක්ෂිත. අපි ඉක්මනට යන්න ඕනේ අර පූජා කාමරේට. මේ මොකද අපේ පුල්ලයාර දෙයියෝ තියන්නේ. පුල්ලයාර දෙයියෝ. ඔන්න බලන්න පුල්ලයාර දෙවියන්ගේ හාස්කම. දැන් ඉතින් අපේ කමලක්කට මෙතන ළඟින් ගියත් ඇතුළට එන්න බෑ. මොකද අපේ පුල්ලයාර දෙවියන්ගේ බලේ බලවත්. ඔන්න බලන්න. පුළුවන් නම් එන්න ඇතුළට. පුළුවන් නම් එන්න කමලා අක්කා ඇතුළට එන්න. ඇතුළට එන්න කමලා අක්කා එන්න. පුළුවන් දෙයක් කරන්න. ඔයාට එන්න බැරියෝ. මං හිතන්නේ බය වෙලාද කොහෙද? නෑ බය වෙලා නේ මෙන්න එනවා. පාසෙන් පන්නනවා මාට්ටු වුණොත් නම් බඩු බනිස්සෙනවා. ඒකින්ද සීප් එකේ යන්නත් ඕන. අර බෝනික්කෝ දෙන්නවත් හොයාගත්තා නම් හිතර සැනසීම. මේ කවුද මේ? මම හිතන්නේ කමලක්කා වෙන්න ඇති. මේ කවුද මේ? එළුවින් ඉන්න එක. මම හිතන්නේ පොඩි කාලේ චූ කරගෙනද කොහෙද ඇදුනේ? ඒකෙන්ද කොහෙද හිටියේ? මොකුත් නෑ. අන්න කමලක්ක පාඩුවේ යනවා. ඒ කමලක්කේ අන්න යනවා ගානක් වන්න නැති. එයා ගානක් වන්න නැතුව යන අතරතුරේදී අපි ගියා. දැන් ඉතින් මේ කරන් යන්න ඕනේ අර උලමෙක්කි වගේ ෆොටෝ එකක් ඇදලා තිබ්බේ තැනට. ඇත්තට මුගේ මූණ වගේම ඇදලා තිබ්බා මං හිතට. මං හිතන්නේ මුගේ මූණට ගැලපෙනවද කොහෙද එතන? මේ ගෙදරට ආවට පස්සේ තමයි මේ කමලා කියන කෙනාට මේ ශාපේ වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගෙදරත් මොකක් හරි සීන් එකක් තිබිලා තියෙනවා. නැත්තම් මේ ගෙදරට ආවට පස්සේ තමයි ওই කමලට ওই සීන් එක වෙලා තියෙන්නේ. මේ ගෙදර කලින් අරක් ගත්ත එකක් ඉන්නවද දන්නේ නැහැ. ඔන්න ඔතනින් තිබ්බා. දැන් ඉතින් පෘථුවියම හෙල්ලුණා වගේ සීන් එකක් වුණා. ගණන් ගන්න එපා. ඉතින් මම මෙහෙම කිව්වනේ මගේ මොලේ පොඩ්ඩක් හේදුණා ඊයේ වැස්සට. මොලේ පොඩ්ඩක් හේදුණා කියන්නේ පොඩ්ඩක් වැස්සට දෙමුණා පින්නට වගේ. ඒකයි පොඩ්ඩක් මේ පොඩ පිස්සු කෙලින් ගණන් ගන්න එපා. මොකුත් නෑ. හැංගෙන්නේ මොන මකුලටද කියලා මට නම් තේරෙන්නේ නෑ. දැක්කනේ මං කරන දේ මටම හිතා ගන්න. අර හාමුදුරුවෝ කියන වගේ තමයි ඉතින්. ඊතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතා ගන්න බෑ වගේ තමයි. මේ කලුවර කාමරයක් අස්සර ඉඳන් ඉන්න අතරතුරේදී කමලක් ආවොත් මට ඉතින් යන්නේනවන් නැති වෙනවා. මට අර හිලෙන් තමයි වයින්නේ මීයක් වෙලා. මීයක්වත් එන්න මට ශක්තියක් නැහැ කියහම. ඒකනේ.
ආම්බෝ දෙයියෝ බැලුවා තියද තව එකයි හොයාගන්න ඕන. ඉක්මනට ඒ ටිකත් හොයාගත්තොත් කමලක්කවත් නිදහස් කරා අපිත් එනං ගෙදර යන්න පුළුවන්. ඒ ඉන්න ඉක්මනට ඒ දෙකක් කියන්න තව එකයි හොයාගන්න තියෙන්නේ. දෙකක් කියන්නේ ඉතින් අර පොත හොයාගන්න තියෙනවා. ඊට පස්සේ තව එක බෝනික් එක්ක හොයාගන්න තියෙනවා. ඒ දෙන්න හොයාගත්තාම අපිට ආතල් එකේ අපේ වැඩ ටික ඉවර කරා අපිට ආගන්න පුළුවන්. ඒකත් එක අතකින් නිදහසන්නේ බා. මේ අංක ටික මතක තියාගන්න අර සේප්පුවක් තිබ්බේ. අන්න ඒකේ තමයි පොත තියෙන්නේ. මොකද්ද අංකයක් තියෙනවා 8යි 3යි මොනවද දන්නේ නැහැ. කමන්නේ. ඕගොල්ලන්ට අංක දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මං අංකේ දන්නේ නැහැ යාළුවනේ ඇත්තට. ඕන්න එහෙනම් ඉතින් අපේ රිචුවල්ස් ටිකට අවශ්‍ය කරන බෝනික්කෝ සෙට් එකත් ඉවරයි යාළුවනේ හොයාගෙන. දැන් ඉතින් අපිට අර අන්තිමට වශයෙන් හොයාගන්න තියෙන්නේ පොත. ඒ කියන්නේ ඉතින් දැන් මෙතනින් එළියට යා ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් එළියට යා ගන්න ඕනේ. එළියට ගිහපු ගාම කමලක්කර වැඩේ දෙන්න තියෙන්නේ සේප්පුවේ පොත අරගෙන. සේප්පුවෙන් කියන ලොකරයක් නෑ සූට් කේස් එක. එයින් පොත ගන්න තමයි අපිට තියෙන්නේ. මේ මොකද්ද ආයෙ අපි පව් කරන් ආපු කාමරේ. ඒක අපිට වැඩක් වෙන්නේ නැහැ. ඇත්තරම මොකුත් වැඩක් නැති කාමරයක් මේ කරා. බෝනික්කෝ දෙක තිබ්බේ හින්දා පොඩ්ඩක් වටිනාකමක් තියෙනවා. දැන් ඉතින් ආපු පාරෙන් මහපෝ යන්න තමයි තියෙන්නේ. අර උඩ තට්ටුර යන එක අරගන්න විදිහකුත් නැතුව නින්නේ. ඒක අරගත්තත් වැඩක් නැහැ. ඉතින් අපි ෆොටෝ ගන්න ඕන. ඒ කියන්නේ කාමරේට යන්න ඕනේ අනිවාර්යයෙන්. කමලක් යනවා පාඩි. අනේ පව් වැඩි. ඒ කමලක්කේ අපි ඔය පිටිපස්සේ ඇවිල්ලා බලන්න ආයාට උවමනා නැද්ද කොහෙද? නිකන් අහකැන රයි රෙද්දස්ස දා ගන්න ඕනේ නැහැ. එහිඳ පාඩුවේ. ඔන්න ඉතින් ලොකර් එක තියෙන කාමරේට ආවා. ඔන්න ඉතින් අපේ අන්ති වැඩෙත් හරි පොතත් හරි දැන් වරෙන් දැන් දෙන්නම් ගෙදර යනවා. යක්ෂණිය නෙමේ මෝහිනියාවත් මාත් එක්කම හැප්පෙන්න බෑ. මං කවුද? මාත් එක්ක දැනගෙන හැප්පෙන්න ඕනේ. ඔන්න බලන්න කමලක් ඇහැරලා ගියා. අනේ පව් දෙයියෝගේ හාස්කම බය වෙලා ගියා. දැන් ඉතින් කමලක්කගේ ඉන්න ආත්මෙට බුදු සරණයි. දැන් ඉක්මනට අතන්ට ගියා නම් කමල්ලා අක්කගේ හොල්මනගේ ජවනිකාවේ අන්තිම කොටස තමයි ඉතින් ඉවර වෙන්න යන්නේ. දිගහැරෙන්න යන්නේ. දැන් ඉතින් ඕවා කී කීටියා වගේ නෙමේ යන ගමන් අතේ මාට්ටු වුණොත් ඒකත් මතක් කරන්න ඕන ඉතින් දැන් අපේ අන්තිම වැඩ කොටස. දැන් අපේ පූජාවේ ඔක්කොම සාර්ථකයි. මෙතනින් පොත තිබ්බ ගාම අපේ වැඩේ ඉවරයි. එහෙනම් ඉතින් ඕක තියලා දැන් අපි ඔතන ඉඳගමු. ඔන්න එහෙනම් අපේ පූජාව සිද්ධ වෙනවා. අපි මේක බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. මං හිතන්නේ කමලක්ක පලා යන්න හදන්නේ ඒත් බැරි වෙනවා. මගේ මන්ත්‍ර බලයෙන් හින්දා ඔන්න ඇද්දගෙන වැටෙනවා. මූණත් කුඩු වුණා වගේ මම හිතන්නේ. ඔන්න ඉතින් ආත්මේ ඔන්න ඔහම එයාගේ චැප්ටර් එක ක්ලෝස් කරලා අපේ කමලක්කට සැනසීමක් ලබා දුන්නා. ඔන්න ඔහමයි කතාව ඉතින්. ඔන්න ඔහමයි ගේම් එකත් ඉවරුනේ. එහෙනම් අපි බලමු මොකද සිද්ධ වෙන්නේ. එතකොට මේ තාපසයා විදියට ඉන්නේ මට තමයි ස්තුති කරන්න ඕනේ. මම යාළුවේ පවුලට ලොකු දෙයක් තමයි කරලා දුන්නේ. ඔන්න ඔහමයි ඉතින් සුන්දර අවසානයේ යාළුවනේ ගේම් එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් යාළුවෝ මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයගොල්ලෝ හැම පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.